හෙලෝ ගයිස් ඉතිං අද අරංආවයාලන්ට අලුත් ශොප් එක මේකේ කැමතිම කෑල්ලක් රුපියල් 100යි. හරි අපි ගිහිල්ල බලමු. හරියාලුවනේ මම තැනට ඇවිල්ල තින්නේ මෙතන තමා ප්ලේස් එක. ඉතින් මෙතන අපිට දකගන්න පුළුවන් ඔබ කැමති ඕනම කැහලක් රුපියල් 100යි කියලා ගහලම තියෙන පෝස්ට් එක. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇත්තටම 100ටද තියන්නේ මේ 350ට කියලාත් ගහලා තියෙනවා. ඒ කියන්නේ 100ටත් දෙනේවා තියෙනවා 350ටත් දෙනේවා තියෙනවා. අපි ගිහිල්ලම් බලමු කොහොමද මේ ප්‍රයිසස් මොනවද තියෙන්නේ කියලා. ගියපු ගම මෙන්න මේ වගේ කොසු තමයි හම්බුනේ මේ වැවිලා රුපියල් 100යි. පොඩි පොඩි කොසු කෑලි තිබ්බ ඒවා රුපියල් 100යි. තව ඉතින් ටොයිස් අයිටම්ස් තියෙනවා සෙල්ලම් බඩු ඒවනම් රුපියල් 100යි. ඒවනම් මම කොහොමද දන්නේ නැහැ. හැබැයි අර ගොඩක් වාසි සහගතේවත් රුපියල් 100ට තිබ්බා. නැත්තේ නේ. දැන් උදාහරණයක් විදියට මෙන්න මේක ගත්තොත් එimhe මේ දැන් ඔයාලන්ට එහා පැත්තේ පේනවා ඇති මේ ටිෂු පේපර්ස් තියෙනවා. ඔය ටිෂු පේපර් පැකට් එක රුපියල් 100යි. ඒක නම් ගොඩක් ලාභයි. මොකද නැත්තම් මම හිතන්නේ සාමාන්‍යයෙන් 300ක් 350ක් විතර වෙනවා ඔය වගේ ටිෂු පැකට් එකක්. තව ඉතින් টয়ලට් පේපර්ස් තියෙනවා. ඒවත් රුපියල් 100යි රෝල් එක. ඊට පස්සේ මේ වගේ අයිටම්ස් තියෙනවා ඕන රුපියල් 100යි. ඔය ඔක්කොම පොඩි අයිටම්ස් රුපියල් 100යි. ඔය ටූත් පින්ක් සෙට් එකක් තියෙනවා ඒකත් රුපියල් 100යි. ඒ වගේ පොඩි අයිටම්ස් තියෙනවා ඒවා රුපියල් 100යි. ඊට අමතරව සමහර අයිටම්ස් තියෙනවා ඒවා 350යි. කොහොම හරි 350ට වඩා වැඩි නෑ කිසිම දෙයක්. ඔය ඔක්කොම ඔය පේන්න තියෙන අයිටම්ස් ඔක්කොම රුපියල් 100යි. පිහි තියෙනවා ඒවා රුපියල් 100යි පොඩි පිහි තියෙන්නේ. මේ වගේ ප්ලාස්ටික් කප්ස් තියෙනවා. ඔයාලා කලින් මගේ වීඩියෝ වල දැකලා ඇති ඔය වගේව තියෙනවා. ඔය ටික රුපියල් 100යි. ඔය සර්වියට් පේපර්ස් ඔවා ඔක්කොම රුපියල් 100ට තමා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේවත් රුපියල් 100යි. තව හැඳි තියෙනවා. රුපියල් 100ට අයිටම්ස් ගොඩ තියෙනවා. ඔන්න දැන් ඔන්න ඕවා ටික ඇවිල්ලා රුපියල් 350යි අයිටම්ස්. වයිපර් එහෙම තියෙනවා රුපියල් 350යි. පාපිසි 350යි. කොට්ට හම්බුණා. කොට්ට තියෙනවා රුපියල් 350ට. හැම කොට්ටේම රුපියල් 350ට තමයි තියෙන. තව කොට්ට වර්ග තියෙනවා මම පෙන්නන්නම් ඔයාලන්ට. ඊට අමතරව කොසු මම කලිනුත් පෙන්නුවානේ. බෙඩ් ෂීට් තියෙනවා ඒ ඔක්කොම 350යි. කොහොම හරි කිසිම අයිටම් එකක් 350ට වැඩියෙන් තිබ්බේ නැහැ. ඔය තියෙන අනිත් කොට්ට ඔය ඔක්කොම 350යි. කොට්ටත් මං හිතන්නේ ලාභයි. ඊට පස්සේ මේක නම් දැක්කම තේරෙනවනේ ලාභය කියලා. මේවත් 350යි. මේ වගේ ප්ලේන් සුදු පාට කලයකේ පිඟන් සාමාන්‍යයෙන් 350ට නම් හොයාගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර 1000 ගානටත් ওই වගේ පිඟන් තියෙනවනේ. ඉතින් මේ ක්වොලිටියත් එහෙම අවුලක් නැහැ. ඒ කියන්නේ හොඳ තත්ත්වයේ තියෙනවා. සෙරමිනික් ඒවා. ඉතින් 350ට ඒ පිඟන් නම් වටිනවා. මේ මගුත් ලස්සනයි. මේ ඔක්කොම 350ට තියෙන්නේ. මේවා නම් හොඳයි. තව ඉතින් මේ වගේ මේ ටැප් අනම්මනම් ප්ලාස්ටික් අයිටම්ස් ප්ලාස්ටික් ටැප් ඒවත් 350ට වගේ තමයි තියෙන්නේ. කොසු ටික මම කලිනුත් පෙන්නුවානේ. ඔය වගේ තව කිචන් අයිටම්ස් අනම්මනම් තියෙනවා හැන්දි. ඒ ඔක්කොම 350යි ප්‍රයිසස් එකේ තමයි මේක යන්නේ. එක කලර්ස් වලින් ඉතින් ටැප් වර්ග එහෙම තිබ්බ ප්ලාස්ටික් ඒවේ. තව කිචන් අයිටම්ස් එහෙම තියෙනවා ඔයාලන්ට බලා ගන්න පුළුවන්. මේ ඔක්කොම 350ට තමයි තියෙන්නේ. ඔය හැන්දි ඔය ඔක්කොම 350. ඊට පස්සේ මෙන්න මේ මක් සෙට් එක තියෙනවා. ඔය ඔක්කොම 350 ප්‍රයිස් එකට තමයි යන්නේ. එක ජාතිය භාජන තියෙනවා. මම නම් දන්නේ නැහැ. මේවා ඔක්කොගෙම 350 ප්‍රයිස් එක තමයි යන්නේ. ඇලුමිනියම් පිඟන් ඒවා ඊට පස්සේ මේ ඩෝනට් හදන ට්‍රේ තියෙනවා. ඔය ඔක්කොම 350 ප්‍රයිස් එකට තමයි යන්නේ. ඊට අමතරව තව තිබ්බා මේවා මේ යකඩ වගේ අර නිකන් කෑම් පෙට්ටි ඔය තියෙන ඇලුමිනියම් කෑම් පෙට්ටි. අන්න ඒවා තිබ්බා. තව වීදුරු ග්ලාස් ගත්තමත් ඒ සෙට් එක 350ම තමා වෙන්නේ.
මම පෙන්නන්නම් ඔයාලන්ට එකින් එක ග්ලාස් මොන වගේද කියලා ඩිසයින් එහෙම අතට අරගෙන මේ ඔක්කොම එක කෑල්ලක් 350 වෙන්න තමයි තියෙන්නේ. අර මම කලින් පෙන්නපු ඒවා තමයි රුපියල් 100ට තිබ්බේ. මේ වැවිලා 350ට තමයි මේ සේල් එකේ තියෙන්නේ. ඔය සෙට් එකම 350යි. මේ තියෙන ඕනම කෑල්ලක් 350යි. ඊට පස්සේ මෙන්න මේ වගේ පිගන් අයිටම්ස් උත් තියෙනවා. මේ ඔක්කොම 350 කියන ප්‍රයිස් එකේ තමයි යන්නේ. එක අයිටම් එකක් රුපියල් 350යි. පේනවනේ. මේ ඔක්කොම 350යි. බෝතල් තියෙනවා. ඔය සෙට් එකම අර එකම සෙට් එක තමයි යන්නේ 350 සෙට් එක. ඉතින් එක ජාතියේ වර්ගවල ගොඩක් බෝතල් තියෙනවා. කැමති එකක් බලලා ගන්න පුළුවන් 350යි ඕනම එකක්. තමන්ට ගැලපෙන එක තෝරලා ගන්න පුළුවන්. ඊට අමතරව කෑම පෙට්ටියත් එක්ක වතුර බෝතලේ ඒ වගේ අර පැක් කරලාත් තියෙනවා. ඒ ඔක්කොම 350යි. මම එයින් එකකුත් පෙන්නන්නම් අරගෙන. මේ තියෙන මෙන්න මේක ඇවිල්ලා ඔය එක 350යි. තව ඉතින් එක එක මේ ප්ලාස්ටික් බෝතල් අරන් මනම් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම 350 ප්‍රයිස් ලිස්ට් එකේ තමයි තියෙන්නේ එක කෑල්ල. ඉතින් ඊට අමතරව තව ප්ලාස්ටික් භාජන කූඩ අනම්මනම් තියෙනවා. ඉතින් ඒවා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මම අර වැදගත්ම වෙන ඒවා ටික තමයි ඔයාලන්ට පෙන්වන්නේ. අර රුපියල් 100ට ටිෂු පැකට් පේපර් එක නම් මාරු විදියට වටිනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ අයිටම් ටික රුපියල් 100ට බලා ගන්න පුළුවන් අපිට තියෙනවා. ඉතින් guys මෙතෙන්දී ඇත්තටම තමන් දක්ෂ වෙන්න ඕන. තමන්ට ලාභදායක වෙන්නේ මොනවද කියලා හොයාගෙන ඒ ටික ගන්න. ඉතින් එතකොට බැලුවම මාරු විදියට වාසි මෙන්න මේ සේල් එක. ඉතින් ඔයාලා මේ සේල් එකට එනවා නම් ඔයාලා එන්න ඕන බද්දගමට එනකොට ඔයාලන්ට හම්බෙනවා සඳරවල කියලා හන්දියක්. ඒ හන්දියෙන් දකුණට හැරෙන්න ඕන ගාල්ලේ පැත්තේ ඉඳලා එනවා. ඉතින් මේ වගේ කඩවල් වල රිවිව් ඕන නම් නැත්නම් ප්‍රොඩක්ට් රිවිව් ඕන නම් ඔයා අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි channel එකේ subscribe button එක ඔබලා bell icon එක click කරලා ඔයාලන්ට videos ළඟටම ගෙන්න ගන්න තියෙන එක. එහෙනම් like එකක් දාලා පොඩි share පාරකුත් දාලා support එකක් දෙන්න යාළුවනේ.